මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා දේශපාලනයේ සම්භාව්‍ය අර්ථය හෙවත් රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය ගැන. මුලින්ම අපි දැනගෙන ඉමු මොකක්ද මේ සම්භාව්‍ය අර්ථය හෙවත් රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය කියන්නේ. දේශපාලනයේ සම්භාව්‍ය අර්ථය කියලා කියන්නේ දේශපාලනය පිළිබඳ අධ්‍යයනය කරපු සම්භාව්‍ය දාර්ශනිකයින් දේශපාලනය කියන එක තේරුම් අරගෙන තිබුණේ කොහොමද? ඔවුන් ඒක අර්ථ නිරූපණය කරලා තිබුණේ කොහොමද කියන එක. සම්භාව්‍ය අර්ථයට අනුව දේශපාලනය කියලා කියන්නේ රාජ්‍ය ආණ්ඩුකරණය සහ රාජ්‍ය පරිපාලනය හා බැඳුණු සංකල්පයක්. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ සම්භාව්‍ය දේශපාලන දාර්ශනිකයෝ දේශපාලනයේ තේරුම් අරගෙන තිබුණේ රාජ්‍ය හා බැඳුණු ක්‍රියාකාරකමක් හැටියට. රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය තහවුරු කරන්න පුළුවන් පළවෙනිම සාධකය තමයි මෙන්න මේ දේශපාලනය. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ politics කියන වචනය කොතනින්ද ආරම්භ වෙන්නේ කියන එක හොයලා බැලුවා. ඉතින් මේ ඉංග්‍රීසි භාෂාවේ politics කියන වචනය සැබවින්ම පැවතෙන්නේ ග්‍රීක භාෂාවේ එන politikos කියන වචනේ. සම්භාව්‍ය ග්‍රීකයන් polis කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ එයාලගේ නාගරික රාජ්‍ය හඳුන්වන්න. ඉතින් ඔවුන් politikos කියලා තියෙන්නේ නාගරික රාජ්‍යයට අයත් කාර්යයන් හඳුන්වන්න. ඉතින් මෙන්න මේ politikos කියන එහෙම නැත්නම් නාගරික රාජ්‍යයට අයත් කාර්යයන් කියන වචනෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ politics කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ග්‍රීක දේශපාලන දාර්ශනිකයන් නාගරික රාජ්‍යයට අයත් විෂය තේමාවන්, ඒ කියන්නේ රාජ්‍ය ස්වභාවය, රාජ්‍ය සම්භවය, රාජ්‍ය අරමුණු, රාජ්‍ය හා පුරවැසියා අතර පවතින සම්බන්ධතාවය, රාජ්‍ය පාලන ක්‍රම, ආණ්ඩු ක්‍රමයන්, මෙන්න මේ කියන තේමාවන් පිළිබඳ අධ්‍යයනය කරන විෂය තමයි ඔවුන් දේශපාලන විද්‍යාව හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ග්‍රීක මහා දාර්ශනිකයා දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල් සඳහන් කරන්නේ දේශපාලන විද්‍යාවේ කාර්ය ග්‍රීක නාගරික රාජ්‍යයන් පාලනය කිරීමට නාගරික රාජ්‍යයන් දේශපාලඥයන් රාජතාන්ත්‍රිකයන් කුමක් කළ යුතුද යන්න අධ්‍යයනය කරන විෂය හැටියට. ඒ නිසාම තමයි ඔහු දේශපාලන විද්‍යාව වෛද්‍ය විද්‍යාවට සමාන කරන්නේ. වෛද්‍ය විද්‍යාවේ කාර්ය වෙන්නේ වෛද්‍යවරුන් Tamanගේ රෝගීන්ට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම. ඉතින් දේශපාලන විද්‍යාවේ කාර්ය නාගරික රාජ්‍යයන්හි පුරවැසියන් තෘප්තිමත් කිරීමට රාජතාන්ත්‍රිකයන් කුමක් කළ යුතුද යන්න අධ්‍යයනය කරන විෂය හැටියට තමයි ඇරිස්ටෝටල් දක්වලා තියෙන්නේ. ඇරිස්ටෝටල්ටත් පෙරවිසු ප්ලේටෝ සඳහන් කරන ආකාරයට දේශපාලන යනු එක් පිරිසක් විසින් තවත් පිරිසක් පාලනය කිරීම හා සම්බන්ධ ක්‍රියාවලියක්. ඉතින් මෙන්න මේ රාජ්‍ය පාලනය රාජතාන්ත්‍රිකයන් එහෙම නැත්නම් දේශපාලඥයන් දාර්ශනිකයන් යටතේ පුරුදු පුහුණු කළ යුතු ප්‍රගුණ කළ යුතු ශික්ෂණයක් හැටියට තමයි ප්ලේටෝ සඳහන් කරන්නේ. ග්‍රීක ශිෂ්ටාචාරය විතරක් නෙමෙයි, ග්‍රීක ශිෂ්ටාචාරයෙන් පරිබාහිරව තිබුණු ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ, චීන ශිෂ්ටාචාරයේ මෙවැනි ශිෂ්ටාචාරවල ඉඳපු දේශපාලනය පිළිබඳ දාර්ශනිකයිනුන් දේශපාලනය යන්න තේරුම් අරගෙන තිබුණේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ ක්‍රියාවලියක් හැටියට. උදාහරණයක් තමයි සම්භාව්‍ය ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ඉඳපු ප්‍රවීණ දේශපාලන විද්වතෙකු වෙන ආචාර්ය කෞටිල්‍ය සඳහන් කරන ආකාරයට දේශපාලනය යනු රාජ්‍ය පාලනය හා සම්බන්ධ කලාවක්. ඉතින් අද අපි කතා කරේ දේශපාලනය පිළිබඳව සම්භාව්‍ය අර්ථය පිළිබඳව. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු දේශපාලනය පිළිබඳ නූතන අර්ථකථනයට අනුව දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. ඉතින් රැඳිලා ඉන්න අපේ ඉදිරි වීඩියෝත් එක්ක හැමෝටම සුබ දවසක්.